ඔය පාර යන්නේ. ගොතටුව නවනගරයට. එදා අපේ channel එකෙන් ඉදිරිපත් කරා වගේ අවතැන් වෙච්ච කට්ටියට සහන මල්ලක් ලබා දෙන්න කොළඹ රත්නාවලි බාලිකා 93 කණ්ඩායම හා UN friends අපි කට්ටිය එදා වගේ අදත් ආවා. ඔයගොල්ලන්ට මතක ඇති මේ තැන නවනගරේ මේ අපේ මල්ලිලා. ඒගොල්ලෝ තමයි මේ ඊයේ ඉඳලම මේකට මහන්සි වෙන්නේ. ඉඹුටානේ පවුල් කීපයකට නේ? ඔව්. ඇත්තටම කියනවා රසිකා ඇතුළු සහෝදරයන් ඒ ඔක්කොම එකතු වෙලා 93 බැජ් එකත් අපි ඔක්කොම එකතු වෙලා තමයි මේක හැදුවේ. අද කාර්ය කරන්නේ. ඒකට අපිට සහයෝගය දැක්වුවා නංගි නදිකා නංගි කොමල්ලි නදිකා නංගි ඉන්දික මල්ලි කියන්නේ අපේ රසිකගේ මල්ලි. එතකොට මේ රසිකගේ නෑනා මේ අපි කට්ටිය එකතු වෙලා තමයි මේ වැඩේ සාර්ථකව කරගත්තේ. විශේෂයෙන්ම මල්ලි තමයි මේක මූලික වුණේ. කියන්නේ සාර්ථකව කරගන්න හරියට මහන්සි වුණේ බඩු අරගෙන ලෑස්ති කරලා මේ සියලුම දේවල් කරගන්න. එයාගේ සහයෝගය තමයි අපිට ඒ දෙන්නගේ සහයෝගය තමයි ගොඩක්ම අපිට ලැබුණේ. මේ බොහොම ස්තුතියි මේ අම්මේ අද බරටම මේ තාමත් ඒ වගේමයි දැන් ඒගොල්ලෝ හොදන්නේ බඩු මුට්ටු ඔක්කොම. මෙතනින් තියා. මල්ලිද? ඒ මල්ලි. ලොකු එකේ තව ඉන්න දෙන්නේ. මේ කීයක්ද මේකට? හරිද පුතේ? මේ බොරැල්ලේ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ආදි 1993 ඒ බැජ් එක තමයි මේ ආවේ මට අද උදව් කරන්න. කිසි කෙනෙකුගෙන් අපිට මේ කිසිම මේ ආධාරයක් උපකාරයක් ලැබුණේ නැහැ. මේ රසිකා ලසන්ති කියන ඒ දියණිය තමයි ප්‍රදාන කරගෙන අනිත් සොයිලු ටිකත් එක්ක එකතු වෙලා මේ මට මේ උදව් කරන්න ආවේ. බඩු මල්ලක් කාගෙන්වත් හම්බුන්නේ නැහැ. මේ දුවල විතරයි මේ ආධාරයක් වශයෙන් දුන්නේ. කිසි දෙයක් හම්බුනේ නැහැ. ඔව් ඒ නිසා ගොඩාක් ස්තුති වෙනවා. පින් අයිති වෙනවා. මමත් වයසක කෙනෙක් ඉතින් ගොඩක් පින් මට කියන්න තියෙන එච්චර තමයි. මේ අපි ඇවිල්ලා තියෙන්නේ කොහිලවත්තට. මේ කොහිලවත්ත වතුරට යට වෙලා සුන්බුන් අතරින් නැගිටින අපේ මිතුරියගේ ගෙදරකට තමයි ආවේ. අතරම කියනවා නම් මෙහෙත් මේ වහලවල් උඩට යනකම්ම වතුර ගියා. උඩ තට්ටුව විතරයි බේරුනේ. පල්ලෙහා තට්ටුව ඔක්කොම වතුරට යට වෙලා මේ තියෙන්නේ කැඩිච්ච බිඳිච්ච දේවල්. පේනවා ඇති තාමත් අර ගොඩ ගහලා තියෙනවා. අර දුර බැලුවොත් එම මේ දැන් නම් සුද්ධ කරගෙන යන ගමන් මං හිතන්නේ සුද්ධ කරලා මේ ඔක්කොම යට වෙලා තිබ්බේ. හොඳටම මේ අද අපි දැන් ආවේ මේ පැත්තට ආව තව බඩු මලු ටිකක් බෙදලා යන්න.